පයින්න එපා. ඔය මොකද? හායි යාළුවනේ, ඔයාලට කොහොමද? මුලින්ම ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඕගොල්ලන්ගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවම ඉෂ්ට වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. අවුරුදු බ්ලොග් එක ටිකක් පරක් වුණා. දන්නවනේ ඉතින් හැමදාම කියනවා වගේ එඩිට් කරගන්න ටයිම් එකක් නෑනේ. කමක් නෑ ඉතින්. දැන් හරි වීඩියෝ එක බලන්නකෝ. අපි අස් කරන අතරේ පේනවා නේද අපේ බබාලා ටිකගේ වැඩ. අපි අස් කරනවා, මෙයාලා හැඩි කරනවා. මේගොල්ලොත් එක වැඩ ටික කරගන්න බැරි හින්දා රබර් කටුස්සෙක් දුන්න හප ඉන්න. ඔන්න අලුත් අවුරුද්ද උදා වුණා. දන්නවද? මේ අපි දෙන්න එකට සමරන පළවෙනි අවුරුද්ද. දැන් හරිද බය නැද්ද? හරිද? මොකද බුද්ධ ගෑමෙන් දාන්නේ. පැටියෝ. ඔන්න බලන්නකො චූටිට කතා කරාම වෙන වැඩේ. චූටි කියන්නේ අපේ පාරේ ඉන්න බව්වා. දැන් ඉතින් අවුරුද්දට වඳින්න තමයි යන්නේ. මෙච්චර කෝලන්තෝගයක් කරන්නේ මම වඳින්නේ අවුරුද්දට එකපාරයි. අපේ අයියලා හැමත් hina ආසාවෙන් ඉන්න අවුරුද්දට මං වඳිනකම්. මොකද එකපාරනේ වඳින්නේ. බලන්න මෙයා ආතා කෙනෙක් වගේ කියවනේවා. ඊළඟට තියෙන්නේ ගණදන කරන නැකත. මෙතන නම් මෙයා ඕන නැති වැඩක් කරානේ ළමයි. මාව දෙපාරක් වඳගත්තානේ. මට පොඩි සැකයක් ආවා. ඒත් මෙයා වඳින්න කියලා කියන හින්දා මං හිතුවා ඇත්තට මේක චාරිත්‍රය ඇති කියලා. මම සල්ලි දීලා වැන්දට පස්සේ මෙයා ආයිත් එයා දෙද්දි මට කියනවා වඳින්න කියලා. එතකොට එයාට hina ගියා. එතකොට තමයි මට වැඩේ අහුනේ. දැන් ඉතින් මං චුට්ටක් මේ හොරෙන් බැලුවා මට කීයක් හම්බ වෙලාද කියලා. නංගා මොකද ඔය? ආයි දොයිද? අපේ නංගා නම් කාලා පීලා සැපට දොයි.
මේ එක්කෙනෙක් ෆොටෝ ගන්නවා. එයා හිතන්නේ ෆොටෝ ගන්නවා කියලා. ඒ වුණාට මම වීඩියෝ කළේ. බලන්න කැත හංගලෙක් වගේ. අපේ මල්ලි බබාට නම් පොඩි නිදිමතක් ප්ලේ වෙලා මේ වෙලාවේ. ඔය කින්දා හිටියේ ඩොම් පටන් දාන්න වෙන්නේ. මල්ලි බබාට විතරක් නෙමෙයි ඇත්තටම අපිටත් එහෙමයි. කොහෙද ගියේ? අක්කි බබා නම් හොඳටම බය වෙලා ඉන්නේ. අපි යාට අපේ ඇඳෙන් බෙඩ් ෂීට් එකක් දාලා දුන්නා. එයාගේ ඇඳේ පැත්ත පලාතක යන්නේ නැහැ ඩොම් පටන් දාන හින්දා. දැන් අපි මේ අම්මලාගේ ගෙවල් දෙකට යන්න තමයි හදන්නේ. මුලින්ම අපි ආවේ අයියලාගේ ගෙදර. මෙහෙ පොඩි ඔටුපැටියෙක් ඉන්න හින්දා කට්ටිය දොරවල් වහගෙන තමයි ඉන්නේ. පාරට පයින්නවනේ. මෙයා නෙමෙයි හොඳේ. මේ ඉන්නේ ඔටුපැටියා. පුදුම විසයක් තියෙන්නේ මෙයාට. ඊට පස්සේ කට්ටියට වඳින්න තමයි තියෙන්නේ. මේ ඉන්නේ අයියලාගේ අම්මා. මේ ඉන්නේ අයියලාගේ තාත්තා. මට වඳින්න තමයි අනේ කවුරුත් නැත්තේ. ඔයගලන්ටත් එහෙම ප්‍රශ්න තියෙනවද? අයියලාගේ පැත්තෙනුත් මං තමයි පොඩිම, මගේ පැත්තෙනුත් මං තමයි පොඩිම. රතු. මේ ඉන්නේ අයියාගේ නංගි. බලන්නකෝ අයියලා නංගිලාගේ කෝලම්. ෂැඩෝ. කට්ටිය දැන් හරියට තෑගි බලනවා. අයියෝ ඒ අපිට ගත්තේ ඕවානේ. මේක නෝ. අවුරුදුනේ මට. අයියෝ මාව ගන්නකෝ. ආලා බෝබෝ. රෝස් පාට මේකම. ෂැඩෝ. ඊළඟට අපි ආවා අපේ අම්මලාගේ ගෙදරට. මේ ඉන්නේ අපේ ශීබාගේ බබා. මුලින්ම අපේ අම්මට වැන්දා. පවුලේ බාලයාගේ හැටිද කොහෙද මට මේක බලද්දි හිතෙන්නේ. ගහන්න වගේද පවුලේ බාලයෝ කතා කරන්නේ. මම නම් එහෙමයි. පුරු කැටයන් දාන්න ඕනේ නෑ නේ ඉතින් ඔයගලන්ට. ඉතිහාසයේ ප්‍රථම වතාවට පේනවා නේද අපේ අයියලාගේ සද්දේ. මං අවුරුද්දට එකපාරයිනේ වඳින්නේ. ඒක වඳ ගන්න ඉතින් මේගොල්ලෝ පෙරුම් පුරාගෙන ඉන්නේ. මේ පේනවාද පිස්සෙක් පයින්නවා. මේ දෙන්න එක වයසේ. මං යාවේ එලාලා දැම්මා. කහ කුරුල්ලෙක් වගේ නේද ළමයි. ටී-ෂර්ට් එකත් කහ පාට, කොණ්ඩෙත් කහ පාට. මේ ඉන්නේ අපේ කොටා. මෙයා මට වැඩිය කොටයි. මේ ඉන්නේ අපේ පවුලේ අලුත් චූටි සමාජිකයා. මෙයා ලොකු වුණාම නම් මට පුළුවන් වන්ද ගන්න. ඊට පස්සේ රෑ වෙලා අපේ ගෙවල් දෙකෙන්ම අපේ ගෙදර ආවා. අපි අවුරුදු උත්සවයකුත් දැම්මා. අනේ ළමයි හොඳම වැඩේ කියන්නේ අපේ මෝඩ පොඩි අයියා ඔක්කොම වීඩියෝස් ටික ඩිලීට් කරගෙනනේ. මට ඔයගලන්ට බ්ලොග් එකේ ලස්සන විදිහක් නෑ. මොනවා කරන්නද ළමයි? තියෙන වීඩියෝ ක්ලිප්ස් ටිකෙන් මං බ්ලොග් එක අරගෙන ආවා. ඊට පස්සේ අපි නිලාකෝරු පත්තු කළා. පයින් එපා. ඒක පටකාලි ඉවරේනවා. බලන්නකො මගේ නිලාකෝරුවට වෙච්ච වැඩේ. ඉතින් මේ විදිහට තමයි අපි මේ පාර අලුත් අවුරුද්ද සමරුවේ. ඔගලා ගෙදරත් ඉන්නවද චුට්ටක් වැඩි වුණාම ගෙදර සත්තුන්ට කරදර කරන එක්කෙනෙක්. අපේ ගෙදර මේ ඉන්නේ. කන්නේ යකෝ මේ කන්න දෙනා අවසන් කන්නේ හරිද යා සෙල්ලමට ඔය කන්න දෙනා අපා කන්න අනේ ගහන්න එපා හොඳේ. ගහන්නේ පාලෝ නංගගේ බර්ත්ඩේ එක හෙට. අනේ හැපි බර්ත්ඩේ අයියෝ. එහෙනම් ළමයි අදට vlog එක ඉවරයි. next vlog එකෙන් හම්බෙමු.